අයිවන් සුබ දවසක්. ඔන්න ඉතින් අද වීඩියෝෙන් අපි කතා කරන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ BIT බාහිර උපාධි පාඨමාලාව ගැන. ඉතින් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයෙන් එහෙම නැත්නම් IT ෆීල්ඩ් එකෙන් ඉගෙන ගන්න ඉදිරියට IT ඉන්ඩස්ට්‍රිය තුළ රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන ඔයාට මේ උපාධි පාඨමාලාව වටිනා අවස්ථාවක්. ඒ වගේම ඔයා මේ වෙද්දිත් වෙනත් ෆීල්ඩ් එක රැකියාවක් කරන කෙනෙක් නම් IT ඉන්ඩස්ට්‍රියට එන්න වෙන්න බලාපොරොත්තුවක් කැමැත්තක් තියෙනවා නම් මොරටුව BIT උපාධි පාඨමාලාව ඔයාටත් ලොකු අවස්ථාවක්. හරි ඔයාට මේ සඳහා ඇප්ලයි කරන්න O level සහ A level ලොකු රිසල්ට්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මොරටුව විශ්වවිද්‍යාලයෙන් පිළිගන්නා ඩිප්ලෝමාවක් ඔයා සම්පූර්ණ කරලා තියෙනවා නම් ඒත් ඔයාට මේ සඳහා ඇප්ලයි කරන්න පුළුවන්. ඒ ගැනත් අපි ඉදිරියට කතා කරමු. මේ වෙද්දි අලුත්ම ඉන්ටේක් එක බඳවා ගැනීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරනවා මොරටුව BIT උපාධි පාඨමාලාව ගැන ඔයා දැනගන්න ඕන සියලුම දේවල්. හරිනම් අපි බලමු මොනවද අද වීඩියෝෙන් කතා කරන ප්‍රධාන කරුණු කියලා. අපි මුලින්ම කතා කරනවා මොකක්ද මේ BIT බාහිර උපාධි පාඨමාලාව කියන්නේ කියලා. මේ සඳහා ඇතුළත් වෙන්න සලකා බලන අධ්‍යාපන සුසුකම් මොනවද කියලාත් අපි කතා කරනවා. කොච්චර වියදමක් යනවද උපාධිය සම්පූර්ණ කරගන්න? කෝස් කන්ටෙන්ට් එකේ මොනවද අන්තර්ගත වෙන්නේ? මොන වගේ රැකියාව සඳහාද අපිට යන්න පුළුවන් වෙන්නේ? ඒ වගේම ගොඩක් නංගිලා මල්ලා අහන දෙයක් තමයි මාව UGC එකෙන් රජයේ කැම්පස් එකකට සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඒත් මට රජයේ කැම්පස් යන ගමන් මොරටුවේ බිට් එකක් කරන්න පුළුවන්ද? මේ ගැනත් අපි කතා කරනවාද? ඒ වගේම ජොබ් එකක් කරන ගමන් බිට් එක කරන්න පුළුවන්ද? මේ සඳහා ඇප්ලයි කරන්නේ කොහොමද? රෙජිස්ටර් වෙන්නේ කොහොමද? අවසාන වශයෙන් BIT බාහිර උපාධි පාඨමාලාවේ වාසි අවාසි මොනවද කියලාත් අද අපි කතා කරනවා. හරිනම් ඔයත් යුනිවර්සිටි ස්ටුඩන්ට් ගයිඩ් අපේ channel එක subscribe කරලා ලෑස්ති වෙන්න. වැඩි කතා අවශ්‍ය නැහැ. අපි යමු අද වීඩියෝ එකට. හරිනම් මල්ලි එහෙනම් අපි මුලින්ම බලමු මොකක්ද මේ මොරටුව BIT කියන්නේ කියලා. ඉතින් මේ උපාධි පාඨමාලාව හඳුන්වන්නේ Bachelor of Information Technology External Degree කියලා. සිංහලෙන් හඳුන්වනවා නම් මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ බාහිර උපාධි පාඨමාලාව. ඒ වගේම මොරටුව BIT නැත්නම් මොරටුව BIT කියලාත් කෙටියෙන් හඳුන්වනවා. ඉතින් මේ පාඨමාලාව අවුරුදු 3ක එහෙම නැත්නම් වසර 3ක බාහිර උපාධි පාඨමාලාවක්. ඉතින් මේ ඩිග්‍රී එක වාට ඔෆර් කරන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ Faculty of Information Technology. එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණ පීඨය මගින්. ඉතින් අපි දැන් ඉන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ IT faculty එකේ official website එකේ. ඉතින් අපිට ටිකක් පහළට ගියොත් බලා ගන්න පුළුවන් මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨය පිහිටුවලා තියෙන්නේ 2001 වසරේදී. ඉතින් වසර ගණනාවක අත්දැකීම් තියෙන ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුල IT faculty අතරින් ඉහළින්ම තියෙන faculty එකක් තමයි මෙන්න මේ මොරටුව IT faculty එක. ඒ නිසා ඉතින් ඔයාලට ඉතාමත් වටිනා IT ඉන්ඩස්ට්‍රිය තුල හොඳ පිළිගැනීමක් තියෙන උපාධියක් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා මෙන්න මේ BIT බාහිර උපාධි පාඨමාලාව හැදෑරුවොත්. ඒ වගේම අපිට මෙතන බලා ගන්න පුළුවන් නම් කිමල්ලි මොරටුව IT faculty එක මගින් internal degree program 3ක් offer කරනවා කියලා. එකක් තමයි Bachelor of Science Honours in Information Technology. අනිත් එක තමයි Bachelor of Science Honours in Information Technology and Management. අවසාන වශයෙන් Bachelor of Science Honours in Artificial Intelligence නැත්නම් AI උපාධි පාඨමාලාව. ඉතින් මේ උපාධි පාඨමාලා තුන මොරටුව විශ්වවිද්‍යාලය මගින් internal degree program එහෙම නැත්නම් අභ්‍යන්තර උපාධි පාඨමාලා විදිහට තමයි offer කරන්නේ. අපි දැන් මේ කතා කරන BIT පාඨමාලාව අයිති වෙන්නේ මෙන්න මේ external degree program. එහෙම නැත්නම් බාහිර උපාධි පාඨමාලා කාණ්ඩයට. ඉතින් මෙන්න මේ මෙයාලා සඳහන් කරලා තියෙනවා Bachelor of Information Technology degree IT faculty එකෙන් external degree program එකක් විදිහට offer කරනවා කියලා. ඉතින් නංගිලා මල්ලා සමහර දෙනෙක්ට හරියට අවබෝධයක් නැතුව ඇති මොකක්ද මේ internal degree එක නැත්නම් අභ්‍යන්තර උපාධියක් කියන්නේ නැත්නම් මොකක්ද මේ බාහිර උපාධියක් කියන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි මේ ගැටලුවත් ලියාගෙන ඉස්සරහට යමු. අපි පොඩ්ඩක් ඒ ගැනත් කතා කරලා බලමු. හරි නංගි මල්ලි. එතකොට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් ප්‍රථම උපාධි පාඨමාලාව එහෙම නැත්නම් බැචලර්ස් ඩිග්‍රී එක විදිහට
අභ්‍යන්තර උපාධි පාඨමාලා සහ බාහිර උපාධි පාඨමාලා විදිහට ශිෂ්‍යයන්ට උපාධි පාඨමාලා ලබා දෙනවා. ඉතින් අභ්‍යන්තර උපාධි පාඨමාලාවකට ඔයා රෙජිස්ටර් වෙන්න නම් ඔයා උසස් පෙළ කරාට පස්සේ රිසල්ට්ස් එනවා ඉසෙට්කෝ අගයක් සමග. ඉතින් එතකොට UGC එක එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිවේදනය කරනවා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇප්ලයි කරන්න කියලා. එතකොට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇප්ලයි කරාට පස්සේ උසස් පෙළ ප්‍රතිඵල මත UGC එකෙන් ඔයාව ගැලපෙන පාඨමාලාවක් සඳහා තෝරලා මෙන්න මේ විශ්වවිද්‍යාලය මෙන්න මේ පාඨමාලාව සඳහා ඔයා සුදුසුකම් ලැබුවා කියලා නිවේදනය කරනවා. ඊට පස්සේ ඔයාට මේ පාඨමාලාව සඳහා අදාළ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වෙන්න පුළුවන්. අන්න එහෙම කවුරු හරි ලියාපදිංචි වෙනවා නම් අන්නේ ශිෂ්‍යයෙක් අපි හඳුන්වනවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර උපාධි පාඨමාලාවක් හදාරන අභ්‍යන්තර ශිෂ්‍යයෙක් කියලා. ඉතින් දැන් මේ අපි කතා කරන මොරටුව BIT පාඨමාලාව අයිති වෙන්නේ නංගි මල්ලි මෙන්න මේ දකුණු පැත්තේ තියෙන බාහිර උපාධි පාඨමාලා කියන කාණ්ඩයට. එතකොට UGC එක මගින් නෙමෙයි ඇප්ලිකේෂන් කෝල් කරන්නේ මොරටුව විශ්වවිද්‍යාලය මගින් තමයි ඇප්ලිකේෂන් කෝල් කරන්නේ බාහිර ශිෂ්‍යයන් සඳහා. ඉතින් මෙන්න මේ මොරටුව BIT පාඨමාලාව සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන් වාට බාහිර ශිෂ්‍යයෙක් විදිහට. එතකොට මොරටුව විශ්වවිද්‍යාලය මගින් වාට බාහිර උපාධි පාඨමාලාවක් හදාරන්න අවස්ථාව ලබා දෙනවා Bachelor of Information Technology කියලා. ඉතින් අභ්‍යන්තර සහ බාහිර උපාධි පාඨමාලා ගත්තොත් ඉතින් පාඨමාලාවන් අතර ලොකු වෙනසක් නැහැ නංගි මල්ලි. නමුත් ඔයා ශිෂ්‍යයෙක් විදිහට විශ්වවිද්‍යාලයේ සම්පත් භාවිතා කරද්දී පොඩි වෙනස්කම් තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් අභ්‍යන්තර උපාධි පාඨමාලාවක් හදාරන අභ්‍යන්තර ශිෂ්‍යයට විශ්වවිද්‍යාලය තුල තමන් අධ්‍යයන කාල සීමාව ඇතුළේ ඕනෑම මොහොතක විශ්වවිද්‍යාලය තුල රැඳී සිටිලා ඒ විශ්වවිද්‍යාලයේ සම්පත් භාවිතා කරන්න හැකියාව ලැබෙනවා. නමුත් බාහිර උපාධි පාඨමාලාවක බාහිර ශිෂ්‍යයෙක් විදිහට ලියාපදිංචි වුණාම ඔයාලට කැමති වෙලාවට විශ්වවිද්‍යාලයට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලයිබ්‍රරීස් ඒ වගේම IT ලැබ් ඔයා කැමති විදිහට භාවිතා කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. උපාධි පාඨමාලාවට අදාළව ඔයාලට මොරටුව විශ්වවිද්‍යාලය මගින් නිවේදනය කරනවා මෙන්න මේ දවසේ ප්‍රැක්ටිකල් එක්සෑම් තියෙනවා මෙන්න මේ දවසේ එන්සෙම්ස්ට් එක්සෑම් තියෙනවා මෙන්න මේ දවසේ රෙජිස්ට්‍රේෂන් තියෙනවා කියලා. ඉතින් ඒ දවස්වලට විතරයි ඔයාලට විශ්වවිද්‍යාලය ඇතුළට සම්බන්ධ වෙලා ඒ සම්පත් භාවිතා කරන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ පොඩි වෙනස්කම තමයි ඔයාලට මේ BIT බාහිර උපාධි පාඨමාලාව හැදෑරුවොතින් අභ්‍යන්තර ශිෂ්‍යයෙක් සහ ඔයා අතර ඇති වෙන පරතරය. ඉතින් ඒක ඉච්චර සැලකිල්ලට ගන්න අවශ්‍ය නැහැ. මොකද BIT පාඨමාලාවට අදාළව ඔයාලට යාලා දැනුම් දෙන දිනයන් වලට ගිහිල්ලා IT ලැබ් භාවිතා කරන්න පුළුවන්. ඒ ප්‍රැක්ටිකල් සෙෂන් කරන්න පුළුවන්. එක්සෑම් කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔයාට දැනුම් දෙන දිනවල විශ්වවිද්‍යාලය ඇතුළට සම්බන්ධ වෙලා සාමාන්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට ඔයාට දවස ගත කරන්න හැකියාව ලැබෙනවා. හරි අපි දැන් මේ ඉන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ BIT පාඨමාලාවට අදාළ ඔෆිෂියල් වෙබ්සයිට් එක තුල. ඉතින් ඔයා මොරටුව විශ්වවිද්‍යාලයේ BIT පාඨමාලාව සඳහා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ bit.uom.lk කියන වෙබ්සයිට් එකට ඇවිල්ලා මෙන්න මේ වෙබ්සයිට් එක හරහා තමයි ඔයාට ඒ සඳහා ඇප්ලයි කරන්න හැකියාවක් ලැබෙන්නේ. නංගිවල මෙන්න වෙබ්සයිට් එකට ඇවිල්ලා ටිකක් පහට ස්ක්‍රෝල් කරගෙන යද්දී අපිට බලා ගන්න පුළුවන් මොරටුව විශ්වවිද්‍යාලය මගින් නිවේදනය කරලා තියෙනවා BIT පාඨමාලාවට අදාළව 2026 ජනවාරි ඉන්ටේක් එක සඳහා ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙනවා කියලා. ඉතින් එයාලා ඒ සඳහා අවස්ථාව ලබා දීලා තිනවා 2025 ඔක්තෝබර් 31 දක්වා. ඉතින් මෙන්න මේ කාල සීමාව ඇතුළත ඔයාට මේ පාඨමාලාව සඳහා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් වෙබ්සයිට් එකට ඇවිල්ලා ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ පරක්කු වෙලා නම් මේත් ගැටලුවක් නැහැ. මොකද මොරටුව විශ්වවිද්‍යාලය මගින් මාස 6කට වරක් වගේ අලුත් බැච් එකක් නැත්නම් අලුත් ඉන්ටේක් එකක් එයාලා මෙන්න මේ BIT පාඨමාලාව වෙනුවෙන් බඳවා ගන්නවා. ඉතින් ඔයා වීඩියෝ එක පරක්කු වෙලා බැලුවත් මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහින් බලන්න ඇප්ලිකේෂන් කෝල් කරලාද කියලා නැත්නම් අපේ යුනිවර්සිටි ස්ටුඩන්ට් ගයිඩ් YouTube නාලිකාව හරහාත් ඔයාව ඉදිරියට දැනුවත් කරනවා. හරි අපි එහෙනම් බලමු මොනවද මේ පාඨමාලාව සඳහා ඇතුළත් වෙන්න සලකා බලන entry requirements නැත්නම් ඇතුළත් වීමේ සුදුසුකම් කියලා. හරි නංගි මල්ලි එතකොට ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් මත ඔයා මේ දක්වා ලබාගෙන තියෙන අධ්‍යාපන සුදුසුකම් මත ඔයාව ආකාර දෙකකින් මේ පාඨමාලාව සඳහා මොරටුව විශ්වවිද්‍යාලය මගින් ලියාපදිංචි කරගන්නවා. ඉතින් යාලා දක්වලා තියෙනවා එක regular entry විදිහට ඔයාලට ඇතුළත් වෙන්න පුළුවන්. අනිත් එක තමයි lateral entry විදිහටත් ඔයාලට මේ සඳහා apply කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මොකද්ද මේ regular entry කියන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේ පාඨමාලාව අවුරුදු 3ක් කියලා මම ඔයාලට කිව්වනේ මුලින්ම. ඉතින් level 1, level 2 සහ level 3 විදිහට මෙයාලා mention කරලා තියෙන්නේ අන්නේ අවුරුදු. එතකොට level 1 කියන්නේ first year එක, level 2 කියන්නේ second year එක, level 3 කියන්නේ third year එක. එතකොට ආරම්භයේ ඉඳන්ම මේ පාඨමාලාව හදාරන්න නම් ඔයාලට තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා අපි බලමු.
එතොරා ලෙවල් 1 එකට ඇප්ලයි කරන නංගි මල්ලිවට පළවෙනි ප්‍රධාන සුසුකම් විදිහට ඔයා උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ උසස් පෙළ ඕනෑම විෂයකින් අඩුම S3ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ෆස්ට් ශෛලිය S එකක් ගන්නවා, සෙකන්ඩ් ශෛලිය S දෙකක් ගන්නවා. ඒ විදිහෙන් නෙමෙයි. ඔයා ලියන්නේ මොන ශෛලියකද ඒ ශෛලියක ඇතුළතදී ඔයා S3ක් අරගෙන උසස් පෙළ සමත් වෙන්න ඕනේ. සහ ඊට අමතරව සාමාන්‍ය පෙළ ගණිත විෂය සඳහා ඔයා ක්‍රෙඩිට් පාස් එකක් එහෙම නැත්නම් C සාමාර්ථයක් ලබා ගත යුතුයි. අඩුම C සාමාර්ථයක් ලබා ගත යුතුයි. ඒ තමයි මෙන්න මේ ප්‍රෙස් රූල් එකෙන් එයාලා කියන්නේ. ඉතින් ඔයා මොරටුව BIT පාඨමාලාවට ඇතුළත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් උසස් පෙළ මගින් ඔයා මෙන්න මේ සුදුසුකම් ටික සපුරාලලා තියෙන්න ඕනේ. අනිත් සුදුසුකම් විදිහට එයාලා සඳහන් කරනවා ඔයා O level සඳහා අඩුම S6ක්වත් අරගෙන ගණිතය සඳහා C සාමාර්ථයක් සමග ෆුල් ටයිම් ඩිප්ලෝමා එකක් කරලා තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔයාලට අඩුම සාමාන්‍ය පෙළ රිසල්ට්ස් තියෙන්න ඕනේ S6ක්. අඩුම S6ක් තියෙන්න ඕනේ. ඒ අතරිනුත් ගණිතය සඳහා ක්‍රෙඩිට් පාස් එකක්. එහෙම නැත්නම් maths වලට 100කට වඩා ABC රිසල්ට් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒත් සමගින් ඒ සුදුසුකම් තිබුණත් මදි ඔයා අනිවාර්යයෙන්ම අවුම වසර එකක ෆුල් ටයිම් ඩිප්ලෝමා එකක් හරි සර්ටිෆිකේෂන් කෝස් එකක් හරි කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. මොරටුව විශ්වවිද්‍යාලය මගින් අනුමත කරන. එයාලා මෙතන සඳහන් කරලා තියෙනවා මෙන්න මේ වොකේෂනල් එඩියුකේෂන් කොමිෂන් එකෙන් හෝ ගවර්න්මන්ට් ටෙක්නිකල් කොලෙජ් එකකින් ඔයා සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ වසර එකක ඩිප්ලෝමා පාඨමාලාවක්. ඉතින් අන්නේ ක්‍රම දෙක මගින් ඔයාට මෙන්න මේ ලෙවල් 1 නැත්නම් ෆස්ට් ඉයර් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ෆස්ට් ඉයර් එකට ඇප්ලයි කරාට පස්සේ ඔයාට ෆස්ට් ඉයර් කම්ප්ලීට් කරලා සෙකන්ඩ් ඉයර් එකට යන්න පුළුවන්. සෙකන්ඩ් ඉයර් කම්ප්ලීට් කරලා ඔයාට තර්ඩ් ඉයර් එකට යන්න පුළුවන්. හරි අපි දැන් ඊළඟට බලමු මොකද්ද මේ lateral entry කියන්නේ කියලා. ඔයා මේ වෙද්දිත් ස්ලයිඩ් නැත්නම් ශ්‍රී ලංකා Institutes of Advanced Technology ආයතනයේ full time හරි part time හරි ඩිප්ලෝමා පාඨමාලාවක් නැත්නම් HND in IT High National Diploma in IT කියන ඩිප්ලෝමා පාඨමාලාව හදාarලා තියෙනවා නම් ඔයාට හැකියාව ලැබෙනවා මොරටු විශ්වවිද්‍යාලයේ BIT පාඨමාලාව සඳහා දෙවන වසරේ ඉඳන් ඇතුළත් වෙන්න. ඒ කියන්නේ first year second year ඔයා කරන්න අවශ්‍ය නැහැ. මොකද ඔයා මේ වෙද්දිත් ශ්‍රී ලංකා Institutes of Advanced ටෙක්නෝලොජි ආයතනයේ HND High National Diploma IT පාඨමාලාව කරලා තියෙන නිසා ඔයාලට ෆස්ට් ඉයර් එක සහ සෙකන්ඩ් ඉයර් එක ස්කිප් කරලා තර්ඩ් ඉයර් එකේ ඉඳන් මෙන්න මේ BIT පාඨමාලාව දාරන්න හැකියාව ලැබෙනවා. ඒක ඔයාලට වසරක කාල සීමාවකින් මෙන්න මේ BIT පාඨමාලාව හදාරලා උපාධිය ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔයා මෙන්න මේ HND IT පාඨමාලාව full time විදියට හැදෑරුවා නම් නව සිලබස් එක යටතේ එයාලා මෙන්ෂන් කළාම තියෙනවා ඔයා ඒ පාඨමාලාවේ සියලුම මොඩියුල් කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. ඊට අමතරව මාස 6ක ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් පීරියඩ් එකක් කවර් කරලා තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට මෙන්න මේ සුදුසුකම් දෙක තියෙනවා නම් මොරටුව විශ්වවිද්‍යාලය වෙත මේ පාඨමාලාව සඳහා ඇප්ලයි කරන්න පුළුවන්. ඊට අමතරව ඇප්ලයි කරාට පස්සේ ඔයාලට යෝග්‍යතා පරීක්ෂණයක් තියෙනවා මොරටුව විශ්වවිද්‍යාලයෙන්. ඒ කියන්නේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියෙනවා. අන්නේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පාස් වුණාට පස්සේ ඔයාලට පුළුවන් පාඨමාලාවේ 3 වෙනි වසර හදාරන්න. දැන් ස්ලයිඩ් ආතන HND IT ඩිප්ලෝමාව පාර්ට් ටයිම් කරපු ශිෂ්‍යයෙක් නම් ඔයාගෙන් මෙයාලා බලාපොරොත්තු වෙනවා මෙන්න මේ පාඨමාලාව ඔයාලා සියලුම මොඩියුල් සක්සස්ෆුලි කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. ඊට අමතරව එයාලා සඳහන් කරලා තියෙනවා 1 year work experience එකක් තියෙන්න ඕනේ කියලා පිළිගත් ආයතනයක. ඉතින් මෙන්න මේ full time හරි part time හරි ඔයා ස්ලයිඩ් එකේ HND IT පාඨමාලාව හදාරලා තියෙනවා නම් මෙන්න මේ සුදුසුකම් අනුව ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මම කියපු එක පැහැදිලි මදි නම් කමෙන්ට් එකක් දාන්න මම සරලව විස්තර කරන්නම්. ආයි ඒ අවශ්‍ය නැහැ. ඔයාට මෙන්න මෙතනට ඇවිල්ලා බැලුවොත් ඒ සුදුසුකම් මොනවද කියලා සරලවම හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ lateral entry යටතේ තවත් කණ්ඩායමකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ තමයි මොරටු විශ්වවිද්‍යාලයේම Institutes of Technology University of Moratuwa කියන ආයතනයේ නැත්නම් මොරටු NDD එකේ ශිෂ්‍යයෙක් නම් ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. අපි බලමු ඒ කොහොමද කියලා. ඉතින් මෙතන සඳහන් කරලා තියෙනවා ඔයා මොරටු NDT IT ඩිප්ලෝමාව හදාarලා තියෙනවා නම් ඔයා මේ මොඩියුල් සාර්ථකව සක්සස්ෆුලි කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ සියලුම මොඩියුල්. නමුත් ඔයාගෙන් ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් 1 සහ ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් 2 කියන ට්‍රේනින් පීරියඩ් දෙක එයාලා ඇප්ලයි කරන මොහොතේදී සුදුසුකමක් විදිහට සලකා බලන්නේ නැහැ. එයාලා බලන්නේ අනිවාර්යයෙන්ම NDT IT ඩිප්ලෝමාවේ මොඩියුල් සියල්ලම සාර්ථකව සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. නමුත් ඔයා තර්ඩ් ඉයර් එක කම්ප්ලීට් කරලා උපාධිය ලබා ගන්න පෙර මෙන්න මේ ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් 1 සහ 2 කියන දෙක අනිවාර්යයෙන්ම අවසන් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාට උපාධිය ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් ෆස්ට් ඉයර් එක සහ සෙකන්ඩ් ඉයර් එක ස්කිප් කරලා තර්ඩ් ඉයර් එකේ ඉඳන් මෙන්න මේ BIT පාඨමාලාව හදාරගෙන යන්න.
ඒ සුදුසුකම්ම විතරක් ප්‍රමාණවත් නැහැ. ඔයා ඇප්ලයි කරාට පස්සේ මොරටු විශ්වවිද්‍යාලය මගින් ඔයාටත් මෙන්න මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියෙනවා. නැත්නම් යෝග්‍යතා පරීක්ෂණයක් පවත්වනවා. අන්න ඒ යෝග්‍යතා පරීක්ෂණය සමත් වුණොතින් තමයි ඔයාට මේ සඳහා රෙජිස්ටර් වෙන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රෙගියුලර් එන්ට්‍රි සහ ලෙටරල් එන්ට්‍රි කියන ආකාර දෙක යටතේ ඔයාට මේ සඳහා ඇප්ලයි කරන්න හැකියාව ලැබෙන්නේ. හරි අපි දැන් අතුලත් වීමේ සුදුසුකම් මොනවද කියලා කතා කරා. නමුත් ඔයාට සමහර විට පැටලෙවිල්ලක් ඇති. මොකද එතන විස්තර කරන්න ගියාම පොඩ්ඩක් පැටලෙනවා. ඒ නිසා මෙන්න මේ රූප සටහන උපයෝගී කරගෙන අපිට පහසුවෙන්ම මේක විස්තර කරගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම කතා කරේ ඔයා රෙගියුලර් එන්ට්‍රි යටතේ ඇතුළත් වෙනවා නම් මෙන්න මේ සුදුසුකම් වලට තියෙන්න ඕනේ කියලා ඔයා උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් අඩු මැස් 3ක් අරගෙන සමත් වෙන්න ඕනේ. සහ ඒ සමගම ඔයාට තියෙන්න ඕනේ සාමාන්‍ය පෙළ නැත්නම් O level ගණිත විෂය සඳහා C සාමාර්ථයක්. එතකොට ඔයාට මෙන්න මේ සුදුසුකම් තියෙනවා නම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. අර මං කියපු සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් ඔයා ඇප්ලයි කරනවා නම් අනිවාර්යයෙන්ම ගණිත විෂය සඳහා සාමාන්‍ය පෙළ අඩුම 100ක්වත් තියෙන්න ඕනේ. ඊට අමතරව සාමාන්‍ය පෙළ විෂයන් 6කට වඩා සමත් වෙලා තියෙන්න ඕනේ. ඊටත් අමතරව මොරටු විශ්වවිද්‍යාලය මගින් අනුමත කරන ආයතනයක අවම ෆුල් ටයිම් ඩිප්ලෝමා එකක් කරලා තියෙන්න ඕනේ අවම අවුරුද්දක. මෙන්න මේ සුදුසුකම් සපුරලා තියෙනවා නම් ඔයාටත් O level සුදුසුකම් මත ඇප්ලයි කරන්න පුළුවන්. නමුත් ඔයාට ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියෙනවා. ඔයා ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පාස් වුණොත් ඔයාටත් මේ සඳහා රෙජිස්ටර් වෙන්න පුළුවන්. අර ඊට අමතරව අපි කතා කර ලෙටරල් එන්ට්‍රි යටතේ ෆ්ලයිට් ආයතනයේ හරි මොරටු NDT ආයතනයේ හරි HND IT කියන පාඨමාලාව කරලා තියෙනවා නම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයා ඇප්ලයි කරාට පස්සේ ඔයාට ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියෙනවා. ඒ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක සමත් වුණොත් ඔයාට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඔයාට කෙලින්ම level 3 එක නැත්නම් 3rd year එකේ ඉඳන් semester 5 සහ semester 6 complete කරලා වසරකින් ඔයාට උපාධිය ලබා ගන්න හැකියාව ලැබෙනවා. නමුත් A level results සහ මෙන්න මේ මම කියපු O level result එකෙන් apply කරොත් ඔයාට first year complete කරලා second year complete කරලා third year complete කරලා පිළිවෙලට තමයි උපාධි පාඨමාලාව ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඔයා first year complete කරාට පස්සේ ඔයාට කැමති නම් ඉවත් වෙන්නත් පුළුවන්. එතකොට ඔයාට diploma in IT කියලා ඩිප්ලෝමාවක් ලැබෙනවා. ඊට අමතරව level 2 එක නැත්නම් second year complete කරාට පස්සෙත් ඔයාට කැමති නම් මේ පාඨමාලාව මෙතනින් නවත්තලා මෙතනින් hold කරන්න පුළුවන්. එතකොට ඔයාට higher diploma in IT කියලා උසස් ජාතික ඩිප්ලෝමාවක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔයා level 3 එක නැත්නම් third year complete කරාට පස්සේ තමයි ඔයාට මෙන්න මේ උපාධිය ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් තමයි VIT පාඨමාලාව සඳහා ලයි කරන්නම් ඔයා සපුරලා තියෙන්න ඕන අධ්‍යාපන සුදුසුකම්. හරි අපි දැන් බලමු මෙන්න මේ BIT පාඨමාලාව සඳහා ඔයාට කොච්චර මුදලක් නැත්නම් කොච්චර කෝස් fee එකක් වැය වෙනවද කියලා. ඉතින් ඔයා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵල මගින් මේ සඳහා ඇප්ලයි කරනවා නම් ඔයාට වසර 3 සඳහාම වැය වෙන්නේ රුපියල් ලක්ෂ 2ක මුදලක් පමණයි. ඉතින් පෞද්ගලික විශ්වවිද්‍යාලවල වාති පාඨමාලාවත් එක්ක සලකා බලද්දී රුපියල් ලක්ෂ 2ක් කියන්නේ ඔයාට ඉතාමත් පහසු මුදලට මේ උපාධිය සම්පූර්ණ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඔයාට ෆස්ට් එක සඳහා වැය වෙන්නේ රුපියල් 90000යි, සෙකන්ඩ් එක සඳහා රුපියල් 60000යි සහ තර්ඩ් එක සඳහා රුපියල් 50000යි. මුළු එකතු විදිහට ඔයාට රුපියල් ලක්ෂ 2ක මුදලක් පමණයි මේ පාඨමාලාව සඳහා වියදම් වෙන්නේ. ඒ වගේම ඔයා ලෙටරල් එන්ට්‍රි යටතේ ස්ලයිටා HND IT ශිෂ්‍යයෙක් විදිහට ඇප්ලයි කරනවා නම් තර්ඩ් එක වෙනුවෙන් ඔයාට රුපියල් 1,20,000ක මුදලක් වියදම් වෙනවා. ඒ third year first semester එක සඳහා රුපියල් 60,000කුත් third year second semester එක සඳහා රුපියල් 60,000කුත් විදියට සමස්ත සම්පූර්ණ තෙවැනි වසර සඳහා පමණක් ඔයාට රුපියල් 1,20,000ක මුදලක් වියදම් වෙනවා. ඉතින් ඔයා මොරටු NDT ආයතනයේ NDT IT පාඨමාලාව හදාරන ශිෂ්‍යයෙක් විදියට ඇප්ලයි කරනවා නම් ඔයාට third year first semester එක සඳහා රුපියල් 75,000කුත් third year second semester එක සඳහා රුපියල් 75,000කුත් විදියට රුපියල් 1,50,000ක මුදලක් යනවා වගේ third year එක complete කරන්න සහ BIT උපාධි පාඨමාලාව ලබා ගන්න. ඉතින් ඊට අමතරව ඔයාලට first year සහ second year module කරන්න අවශ්‍ය නම් credit දෙකක module එකට රුපියල් 2,250කුත් ක්‍රෙඩිට් 3ක මොඩියුල් එකකට රුපියල් 2,500කුත් සහ ක්‍රෙඩිට් 4ක මොඩියුල් එකකට රුපියල් 2,750කුත් වශයෙන් ඔයාට ෆස්ට් ඉයර් සහ සෙකන්ඩ් ඉයර් ස්කිප් කරන අවුරුද්දකට අදාළ මොඩියුල් උනත් ඔයාට කැමති නම් කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් ওই විදිහට තමයි පාඨමාලා ගාස්තු සඳහන් වෙන්නේ. ඔයාට මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා වැඩිදුරටත් මේ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔයාට එකපාර මේ මුදල් ගෙවීමට හැකියාවක් නැත්නම් ඔයාට මොරටු විශ්වවිද්‍යාලයත් එක්ක කතා කරලා ඉන්ස්ට්‍රුමන්ට්ස් වශයෙන් නැත්නම් කොටස් වශයෙන් ගෙවීම් කරන්න පුළුවන්. ඒ ගැනත් මෙයාලා පහළ සඳහන් කරලා තියෙනවා. ඔයා ඒ විදිහට කොටස් වශයෙන් කියනවා නම් ඔයාට සෙමස්ටර් එකට ඇඩිෂනල් රුපියල් 2,500ක මුදලක් අය කරනවා කියලත් මෙතන වෙබ්සයිට් එකේ සඳහන් වෙනවා. හරිනම් මල්ලි අනිත් වැදගත්ම දේ තමයි ඔයාට
මොරටු විශ්වවිද්‍යාලයේ BIT පාඨමාලාවේ ලෙක්චර්ස් සඳහා ඔයාලට පාර්ට්නර් ඕගනයිසේෂන් එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට වෙනත් ආයතනයකින් ලෙක්චර් යන්න වුණත් හැකියාවක් මොරටු විශ්වවිද්‍යාලය මගින් ලබා දීලා තියෙනවා. මීට පෙර නම් මොරටු විශ්වවිද්‍යාලය හා හොරයිසන් කැම්පස් එක එකතු වෙලා තමයි මේ වැඩසටහන සංවිධානය කරලා තිබුණේ. එතකොට ඔයා හොරයිසන් කැම්පස් එකත් එක්ක සම්බන්ධ වෙනවා නම් එක්ස්ටර්නල් ෆී එකක් ගෙවන්න වෙනවා. මීට පෙර නම් එක්සෑම්ස් එකට රුපියල් 80000ක වගේ මුදලක් හොරයිසන් කැම්පස් එකෙන් අය කරා. ඉතින් අනිවාර්යෙන්ම ඔයා පාර්ට්නර් ඕගනයිසේෂන් එකක් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඔයාලට මොරටු විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන ලෙක්චර් බලලා ඔයාගේ ඇකඩමික් ටික කරගන්න පුළුවන්. මොකද දැන් YouTube තියෙනවා, AI තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක ඔයාලට පුළුවන් පහසුවෙන්ම අධ්‍යාපන කටයුතු ටික කරගෙන යන්න. ඊට අමතරව ඉතින් ඔයාලට මුදල් තියෙනවා නම් හැකියාව තියෙනවා පාර්ට්නර් ඕගනයිසේෂන් එකත් එක්ක සම්බන්ධ වෙන්න. හරිනංගි මල්ලි අපි දැන් BIT පාඨමාලාවට ඇප්ලයි කරන්න අවශ්‍ය entry requirements ගැන කතා කරා. එතකොට course fee එක ගැන කතා කරා. අපි දැන් බලමු මෙන්න මේ BIT පාඨමාලාවේ course content එක කොයි වගේද කියලා. ඉතින් අපි පහළට ගියොතින් අපිට බලා ගන්න පුළුවන් 2024 නව නිර්දේශයට අනුව තමයි මෙතෙන් පටන් ඔයාලට මෙන්න මේ BIT පාඨමාලාව හදාරන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒකත් විශේෂ දෙයක්. මොකද මොඩියුල් අලුත් වෙනවා, අලුත් දේවල් ඔයාලට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට නම් මල්ලි මෙතන සඳහන් වෙනවා ප්‍රස්ටියකට අදාළව සම්පූර්ණ කරන්න අවශ්‍ය මොඩියුල් මොනවද කියලා. එතකොට මෙතන සඳහන් වෙන සියලුම මොඩියුල් ඔයා අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න අවශ්‍යයි ප්‍රස්ටි එක කම්ප්ලීට් කරන්න. ඉතින් ඔයා මේ වෙද්දි කිසිම දැනුමක් නොමැති වෙන්න පුළුවන්. නමුත් කිසිම ගැටලුවක් නැහැ. ඔයාට බිඳුවේ ඉඳන් පටන් අරගෙන මේ ගමන ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඔයා තුල කැමැත්තක් සහ ආසාවක් තියෙනවනම්. ඉතින් අපි බලමු level 1 එකට අදාළව මෙන්න මේ මොඩියුල් තමයි තියෙන්නේ. ඔයාට වෙබ්සයිට් එකට ආවොතින් ඔයාගේ කාලය අරගෙන පැහැදිලිව හිමීට මේ දේවල් බලා ගන්න පුළුවන්. එතකොට ඔයා level 1 එකට අදාළව මේ මොඩියුල් සියල්ල සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට ඔයාලට ක්‍රෙඩිට් 30ක් ප්‍රස්ටි එකට අදාළව නැත්නම් level 1 එකට අදාළව හම්බ වෙනවා. ඔයා ක්‍රෙඩිට් ගැන දන්නේ නැත්නම් ක්‍රෙඩිට් කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. ඒ ගැනත් ඉදිරියේදී වීඩියෝ එකක් අරගෙන එන්නම්. හරි ඊට පස්සේ level 2 එකට අදාළව මෙන්න මේ මොඩියුල් තමයි ඔයා සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට level 2 එකට අදාළවත් ඔයා මෙන්න මේ ක්‍රෙඩිට් 30ක් සම්පූර්ණ කළ යුතුයි. එතකොට තමයි level 2 එක complete වෙන්නේ. ඉතින් level 3 එකට අදාළව මෙන්න මේ අලු පැටින් දක්වලා තියෙන මොඩියුල් ටික ඔයා අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට එතනින් ක්‍රෙඩිට් 18ක් ඔයාට එකතු වෙනවා. ඊට අමතරව මේ එක් එක් කලර්ස් වලින් දක්වලා තියෙන ක්‍රෙඩිට් අතරින් ඔයා ක්‍රෙඩිට් 12ක් සම්පූර්ණ වෙන පරිදි මොඩියුල් තෝරා ගන්න අවශ්‍යයි. එතකොට උඩ දක්වලා තිබ්බ මොඩියුල් ටික අපි උඩට ගිහින් බලමු ආයෙ පාරක්. මෙන්න මේ අලු පැහෙන් දක්වලා තියෙන මොඩියුල් ටික ඔයා අනිවාර්යයෙන්ම 3rd year එකේදී කරන්න ඕනේ. එතකොට මේ මොඩියුල් ටිකට අදාළව ඔයාලට ක්‍රෙඩිට් 18ක අගයක් හම්බ වෙනවා. එතකොට තවත් ක්‍රෙඩිට් 12ක් ඉතුරු වෙනවානේ ක්‍රෙඩිට් 30 සම්පූර්ණ කරන්න 3rd year අදාළව. ඉතින් අන්නේ ක්‍රෙඩිට් 30ට අදාළව ඔයා කැමති මොඩියුල් මෙන්න මේ අතරින් තෝරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔයා යන පාත් එක අනුව තෝරා ගන්න පහසු වෙන්න මොරටු විශ්වවිද්‍යාලය මගින් එක් මොඩියුල් මෙතන ලයිස්තුගත කරලා තියෙනවා. ඉතින් ඔයා software development හරි quality assurance හරි පැත්තට යන්න ආසාවක් කැමැත්තක් දක්වන ශිෂ්‍යයන් නම් ඔයාට පුළුවන් මෙන්න මේ එයාලා රෙකමන්ඩ් කරලා තියෙන මොඩියුල් ටික කම්ප්ලීට් කරන්න. ඊට අමතරව බිස්නස් ඇනලිසිස් පැත්තට යන්න කැමැත්තක් දක්වන අනාගතයේදී IT ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඔයාට පුළුවන් මෙන්න මේ මොඩියුල් ටික හදාරන්න. ඉතින් මෙතන ඔයාට මොඩියුල් එකේ අංක බලා ගන්න පුළුවන් ITE 3313 data visualization ඔයාට උඩට ගිහිල්ලත් බලා ගන්න පුළුවන්. ඔයාට බලා ගන්න පුළුවන් ITT 3313 data visualization මොඩියුල් එක තියෙනවා. ඉතින් මේ නිල් පැහැයෙන් දක්වලා තියෙන සියල්ලම ඔයා data analysis පැත්තට යනවා නම් කරන එක හොඳයි කියලා එයාලා රෙකමන්ඩ් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව AI පැත්තට යනගෙන නම් මේ මොඩියුල් ටික ඔයාලට කම්ප්ලීට් කරන්න පුළුවන්. ඔයා UI UX design පැත්තට යන්න ආස කෙනෙක් නම් මේ මොඩියුල් ටික කම්ප්ලීට් කරන්න පුළුවන්. ඒ වගේම networking නැත්නම් cyber security වගේ පැත්තට යන්න ආස කෙනෙක් නම් ඔයාලට මෙන්න මේ මොඩියුල් ටික 3rd year එකේදී කම්ප්ලීට් කරන්න පුළුවන්. එතකොට මේ වගුව ඇතුලේ දක්වලා තියෙන්නේ ඔයා 3rd year එක ඇතුලේ තෝරගන්න අවශ්‍ය ඔයා යන්න අවශ්‍ය ශ්‍රේෂ්ඨයත් එක්ක ඔයාලට පහසුවෙන්ම තෝරා ගන්න පුළුවන් වෙන්න ඒ එක් මොඩියුල්. ඉතින් ජොබ් ඔපචුනිටි ගැන අපිට වෙනම කතා කරන්න අවශ්‍ය නැහැ. මෙතනම පැහැදිලිව දක්වලා තියෙනවා. ඉතින් මේ එක් ශ්‍රේෂ්ඨයට යනවා නම් ඔයා 3rd year එකේදී අනිවාර්යයෙන්ම මේ යාලා මෙන්ෂන් කරලා තියෙන පාත් වලින් ඉස්සරහට යන්න මේ මොඩියුල් කම්ප්ලීට් කරගෙන. ඉතින් මේ වෙද්දි නම් විෂය නිර්දේශයට අනුව ක්‍රෙඩිට් 90ක් සම්පූර්ණ කරාට පස්සේ ඔයාට BIT බාහිර උපාධි පාඨමාලාව කම්ප්ලීට් කරලා ඩිග්‍රී එක ලබා ගන්න හැකියාව ලැබෙනවා.
ඉතින් මීට පෙරනම් ඒ කියන්නේ 2018 විෂය නිර්දේශ අනුව නම් ඔයා ක්‍රෙඩිට් 100ක් සම්පූර්ණ කරන්න අවශ්‍යව තිබුණා. ඉතින් ඊට අමතරව ඔයාට මේ මොඩියුල් වල එක් මොඩියුල් එකට අදාළව විෂය කරුණු මොනවාද ආවරණය වෙන්නේ කියලා දැනගන්න අවශ්‍ය නම් මෙන්න මේ රතු පාටින් තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයාට යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ වෙබ් පේජ් එකක් ඕපන් වෙනවා. එතන level 1, level 2 සහ level 3 වලට අදාළ එක් මොඩියුල් ඩිස්ප්ලේ වෙනවා. ඉතින් අපි උදාහරණයකට මෙන්න මේ වෙබ් ඩිසයින් කියන මොඩියුල් එක ප්‍රෙස් ටිකට අදාළ වෙබ් ඩිසයින් කියන මොඩියුල් එක ක්ලික් කරලා ඇතුළට ගියොත් ඔයාට බලා ගන්න පුළුවන් ඒ වෙබ් ඩිසයින් මොඩියුල් එකට අදාළව සියලුම සිලබස් එක මෙතන පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ විදිහට ඔයා කැමති ලෙවල් එකේ නැත්නම් කැමති එකේ එක් මොඩියුල් වලට ඔයාලට ගිහින් බලන්න පුළුවන්. එයාලා සිලබස් එක පැහැදිලිවම මෙතන දක්වලා තියෙනවා. ඒ නිසා ඔයාලට වෙනත් අයගෙන් අහන්න දෙයක් නැහැ. මෙතනින් සියලුම මොඩියුල් වලට අදාළව ආවරණය වෙන විෂය කරුණු විෂය කොටස් මොනවද කියලාත් දැනගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මෙතනින් බලලත් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් මතුනොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ සඳහාත් අනිවාර්යයෙන්ම උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නංගිලා මල්ලිලා ගොඩ දෙනෙට තියෙන ප්‍රශ්නයක් තමයි රාජ්‍ය විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර උපාධි පාඨමාලාවක් හදාරන ගමන් මෙන්න මේ මොරටු විශ්වවිද්‍යාලයේ BIT පාඨමාලාව හදාරන්න පුළුවන්ද කියන එක. අර අපි කලින් කතා කරේ ඉන්ටර්නල් ඩිග්‍රී සහ එක්ස්ටර්නල් ඩිග්‍රී ගැන. ඉතින් ඔයාලට ගවර්න්මන්ට් කැම්පස් එකක ඉන්ටර්නල් ඩිග්‍රියක් හදාරන ගමන් අනිවාර්යයෙන්ම මේ මොරටුවේ BIT පාඨමාලාව සඳහා ඇප්ලයි කරලා කිසිම නෛතික ගැටලුවක් නැතුව ඔයාලට මේ BIT පාඨමාලාව හදාරගෙන යන්න පුළුවන්. ඉතින් මේ BIT පාඨමාලාව විතරක් නෙමෙයි නංගි මල්ලිවා මේ වෙද්දි රජයේ කැම්පස් එකේ ඉගෙන ගන්න නම් ඔයාට ඕනෑම කැම්පස් එකක බාහිර උපාධි පාඨමාලාවක් හදාරන්න පුළුවන්. මොකද ඒක මුදල් ගෙවීමක් කරලා අපි හදාරන්නේ. ඒ නිසා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට ඒ ගැන තවදුරටත් තහවුරු කරගන්න අවශ්‍ය නම් මම උදාහරණයක් සපයන්නම්. දැන් ඔයාලට පේනවා මේ මොරටුව BIT පාඨමාලාවට අදාළ ඔෆිෂියල් YouTube channel එකේ දාලා තිබ්බ කමෙන්ට් එකක්. ඉතින් ළමෙක් අහලා තියෙනවා මං කැලණි යුනිවර්සිටි එකේ ප්‍රස්ට් ඉයර් මැනේජ්මන්ට් ස්ටුඩන්ට් කෙනෙක්. මට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් BIT official YouTube channel එකෙන් රිප්ලයි එකක් දාලා තිනවා yes you can join කියලා. ඉතින් ඔයා මේ වෙද්දිත් රජයේ කැම්පස් එකක අභ්‍යන්තර උපාධියක් හදාරන ශිෂ්‍යයෙක් නම් ඉතින් ඔයාට කිසිම ගැටලුවක් එන්නේ නැහැ. ඔයාලට පුළුවන් BIT පාඨමාලාව සඳහා ඇප්ලයි කරලා රෙජිස්ටර් වෙලා ඔයාගේ අධ්‍යාපන කටයුතු IT ශාස්ත්‍රය පැත්තෙන් ඉස්සරහට කරගෙන යන්න. හරි ඒ වගේම තවත් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ ජොබ් එකක් කරන ගමන් මට පුළුවන් ද මෙන්න මේ BIT පාඨමාලාව නැත්නම් BIT ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්න. ඔව් කිසිම ගැටලුවක් නැහැ. ඔයාට ඔන්ලයින් ලර්නින් සිස්ටම් එකක් කරහා නැත්නම් Moodle ප්ලැට්ෆෝම් එක හරහා තමයි ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එක හරහා තමයි ඔයාට සියලුම ලෙක්චර් රෙකෝඩින්ස් assignments activities practicals ඒ හැමදේම ඔයාට ඔන්ලයින් LMS සිස්ටම් එකක් හරහා තමයි මොරටු විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන්නේ. ඉතින් ඔයාට රැකියාවක් කරන ගමන් පහසුවෙන්ම ලංකාවේ ඕන තැනක ඉඳලා මොරටුව BIT පාඨමාලාව හදාරන්න පුළුවන්. නමුත් ඔයා එක්සෑම් දවස්වලට සහ පැට්‍රිකල් එක්සෑම් දවස්වලට අනිවාර්යයෙන්ම මොරටුව විශ්වවිද්‍යාලය වෙත සම්බන්ධ විය යුතුයි. ඒ දේවල් සතියන්තයේ කියන්නේ සෙන්සුරාදා තමයි පැවැත්වෙන්නේ. ඉතින් ඔයාට ජොබ් එකක් කරනවා නම් ඔයා නිවාඩුවක් දාලා හරි අනිවාර්යයෙන්ම පැට්‍රිකල් එක්සෑම් සහ එන්සෙම්ස්ට් එක්සෑම් වලට සෙනසුරාදා ඉරිදා දිනවල මොරටුව විශ්වවිද්‍යාලයේ විභාග ශාලාවන් වෙත හෝ IT ලැබ් වෙත සම්බන්ධ වෙලා ඒ දේවල් සම්පූර්ණ කරන්න අවශ්‍යයි. නමුත් ඉතින් ජොබ් එකක් කරන ගමන් කරද්දි පොඩි ටයිම් මැනේජ්මන්ට් එකක් ඔයා තියාගන්න ඕනේ. ඒක ඔයාගේ පැත්තෙන් ඔයා හොඳ කල්පනාවෙන් කරන්න ඕනේ. මොකද ඔක්කොම ගොඩ ගහගෙන අන්තිමේදී එකක්වත් නැති වෙන තැනට වැඩ කරන්නේ නැතුව full moral එක දාලා ඒ දේවල් ටයිම් මැනේජ්මන්ට් කරගෙන ඒ දේවල් බැලන්ස් කරගෙන යන එකේ සම්පූර්ණ වගකීම ඉතින් ඔයාගේ අතේ තමයි තියෙන්නේ. ඉතින් රැකියාවක් කරන ගමන් BIT කරනවා කියන්නේ ඇත්තටම හොඳයි. මොකද ඔයාට මුදලකුත් අතර එනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු කරගන්න පුළුවන්. ඉතින් මේ දෙක බැලන්ස් එකේ කරගන්න එක ඔයාගේ අතේ තමයි තියෙන්නේ. හරි අපි දැන් බලමු මොරටුව BIT පාඨමාලාව සඳහා රෙජිස්ටර් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මොන වගේ දේවල්ද සූදානම් කරගන්න අවශ්‍ය කියලා ඇප්ලයි කරන්න කලින්. ඉතින් ඔයා රෙගියුලර් එන්ට්‍රි අයදුම්කරුවෙක් විදිහට අයදුම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ දේවල් සම්පූර්ණ කරගන්න අවශ්‍යයි.
නැෂනල් අයිඩෙන්ටිටි කාඩ් එකේ දෙපැත්තම ඔයා ස්කෑන් කරලා PDF එකක් විදිහට හදාගන්න ඕනේ. ඔයාට ඒකට පුළුවන් කැන්වස් ස්කෑනර් වගේ ඇප් එකක් යූස් කරලා ෆෝන් එකෙන්ම PDF එකක් හදාගන්න. ඒ වගේම ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් නැත්නම් උපැන්න සහතිකේ ඒ කියන්නේ නිල් පාට හෝ දම් පාට සීල් එක ගහලා දින සර්ටිෆිකේට් එක දිනන්න නංගි මල්ලි. අන්න ඒකම ඔයා සූදානම් කරගන්න. දෙපැත්තම ස්කෑන් කරලා ඊට අමතරව O level සහ A level සර්ටිෆිකේට් වල දෙපැත්තම ස්කෑන් කරලා තියාගන්න PDF විදිහට. ඊට අමතරව ඔයා O level යටතේ ඇප්ලයි කරනවා නම් ඔයා කම්ප්ලීට් කරලා තියෙන ඩිප්ලෝමා එකේ සර්ටිෆිකේට් ඒ දේවල් සූදානම් කරගන්න ඕනේ. ඊට අමතරව ඔයා රුපියල් 1000ක් මොරටු විශ්වවිද්‍යාලය වෙනුවෙන් ගෙවලා බැංක් ස්ලිප් එක ළඟ තියාගන්න අවශ්‍යයි. හරි අපි දැන් බලමු ලෙටරල් එන්ට්‍රි යටතේ ඔයා අයදුම් කරනවා නම් මොනවද ඔයා සූදානම් කරගන්න ඕන ඩොකියුමන්ට්ස් කියලා. කලින් වගේම නැෂනල් අයිඩෙන්ටිටි කාඩ් එකේ දෙපැත්තම ස්කෑන් කරලා PDF එකක් විදිහට හදාගන්න. ඊට අමතරව උපැන්න සහතිකයේ දෙපැත්තම ස්කෑන් කරලා PDF එකක් විදිහට O level A level result sheet වල PDF හදාගන්න. ඊට අමතරව ඔයා HND transcript එක හරි certificate හරි තියෙනවා නම් ඒ දේවල් සූදානම් කරගන්න. ඊට අමතරව ඔයා මොරටු විශ්වවිද්‍යාලයට රුපියල් 2500ක application fee එකක් ගෙවලා ඒකේ බැංක් ස්ලිප් එකත් ළඟ තියාගන්න. හරියට අමතරව ඔයා NDT IT පාඨමාලාව යටතේ lateral entry අයදුම්කරුවෙක් විදිහට apply කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ NDT IT පාඨමාලාවේ semester 1 එකේ සිට semester 4 දක්වා අදාළ mark sheet මේ සඳහා register වීමේදී ඔයා අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ දේවල් ටික සම්පූර්ණ කරගන්න අපි දැන් බලමු කොහොමද මේ පාඨමාලාව සඳහා ලියාපදිංචි වෙන්න apply කරන්න කියලා. ඉතින් මෙන්න මේ how to apply ටැබ් එකට ගිහිල්ලා අපිට බලන්න පුළුවන්. එතකොට එයාලා ඉන්ස්ට්‍රක්ෂන් සියල්ලම දීලා තියෙනවා පැහැදිලිව. ඉතින් අපි පහළට ස්ක්‍රෝල් කරගෙන ගියොත් එයාලා සම්පූර්ණ එක්සැම්පල් එකක් දීලා තියෙනවා කොහොමද මේ ඇප්ලිකේෂන් ෆෝම් එක fill කරන්න කියලා. ඉතින් මම අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. මොකද වීඩියෝ එකත් ගොඩක් දික් වෙන නිසා. ඔයාලට මෙන්න මේ ටැබ් එකට ඇවිල්ලා මේ ස්ටෙප් ටික ෆලෝ කරලා මේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණයෙන්ම fill කරන්න පුළුවන්. පොඩ්ඩක් මම විස්තර කරන්නම්. ඉතින් මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට යන්න පුළුවන් ඇප්ලිකේෂන් එකට. එතකොට නව අයදුම් පත්‍රයක් යොමු කරන්න ඕනේ. මේ වෙද්දිත් අයදුම් කරලා නැත්නම් මෙන්න මේ new application කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ ෆෝම් එක ඕපන් වෙනවා. ඔයාලට ඔයාගේ විස්තර ටික fill කරගෙන යන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ආයි මේ පැත්තට ඇවිල්ලා බලන්න පුළුවන්. එයාලගේ එක්සැම්පල් ෆෝම් එකේ කොහොමද fill කරලා තියෙන්නේ කියලා ඒ විදිහට ඔයාලට ඇප්ලයි කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ෆස්ට් ස්ටෙප් එක කම්ප්ලීට් කරලා ඉවර වුණාට පස්සේ ඔයා save and go to next දෙන්න. ඊට පස්සේ ඔයාට ඒ ડોකියුමන්ට් සබ්මිට් කරන්න page එකක්. අපි කලින් කතා කරපු ડોකියුමන්ට් ටික ඔයා සූදානම් කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් මෙන්න මේ browse කියන තැන ක්ලික් කරලා image එකක් විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන්. නැත්නම් ඔයාට PDF එකක් විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඔයා පොඩ්ඩක් try කරලා බලන්න මොන විදිහටද ඔයාට පහසුවෙන්ම අප්ලෝඩ් කරන්න පුළුවන් කියලා. අප්ලෝඩ් කරලා ඉවරලා ඔයා අප්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට ගෙවීම් කරපු පේමන්ට් ස්ලිප් එක අප්ලෝඩ් කරන්න තැන. එතනින් ඔයාගේ අදාළ පේමන්ට් එක අප්ලෝඩ් කරලා next දෙන්න. හරි ඊට පස්සේ ඔයාට අවසානයේ පුළුවන් save application දීලා final submission කියන බටන් එකත් ක්ලික් කරන්න. එතකොට ඔයාගේ application form එක submit වෙනවා. ඉතින් මේ දේවල් ඔයා සම්පූර්ණ කරා නම් ඔයා මේ වෙද්දිත් මොරටු විශ්වවිද්‍යාලයේ BIT පාඨමාලාව සඳහා apply කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම යාලා පහලින් සඳහන් කරලා තියෙනවා අදාළ ගාස්තු ගෙවන්නේ කොහොමද කියලා. ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන්. නැත්නම් බැංක් එකට ගිහිල්ලා බැංක් ස්ලිප් එකක් විදිහට ගෙවලා ස්ලිප් එක ගන්න පුළුවන්. කිසිම වෙලාවක ඔයා CDM මැෂින් එකකින් පේමන්ට් කරන්න යන්න එපා. මොකද CDM මැෂින් වලින් ගෙවන ස්ලිප් බාරගන්නේ නැහැ කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. හරිවා රෙජිස්ට්‍රේෂන් එක සඳහා අවශ්‍ය ඩොකියුමන්ට් ටික සූදානම් කරගෙන මේ වෙද්දිත් ඇප්ලයි කරා නම් ඔයාව 2026 ජනවාරි ඉන්ටේක් එක සඳහා මොරටු විශ්වවිද්‍යාලයෙන් සලකා බලනවා. ඉතින් මේ ඩොකියුමන්ට් true copy ද කියලා එයාලා සහතික කරගන්න ඉදිරියේදී ඔයාලට ඔන්ලයින් සෙෂන් එකක් හරි ඔයාලා මොරටු විශ්වවිද්‍යාලයට හරි කැඳවීමක් කරයි. එතනදී ඔයාලා ඉදිරිපත් කරපු ඩොකියුමන්ට් වල true copy එක අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාව මෙන්න මේ BIT පාඨමාලාවේ බාහිර ශිෂ්‍යයෙක් විදිහට මොරටු විශ්වවිද්‍යාලය මගින් ලියාපදිංචි කරගන්නේ. හරිනම් ඉමලි අද වීඩියෝ එකේ අවසාන වශයෙන් අපි කතා කරනවා මෙන්න මේ BIT පාඨමාලාවේ වාසි අවාසි මොනවද කියලා. ඉතින් ප්‍රධානතම වාසියක් තමයි ශ්‍රී ලංකාවේ හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයක හොඳම පීඨයකින් ඔයාට මෙන්න මේ BIT උපාධි පාඨමාලාව ලබා ගන්න පුළුවන්. අනෙක් වාසිය තමයි වියදම ඉතාමත් අඩුයි.
පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවක් සමග සංසන්ධනය කරලා බැලුවොතින් තමත් ලොකු වෙනසක් මේ BIT උපාධි පාඨමාලාවේ පෝස්ට් P එකේ තියෙනවා. ඊටමත් අඩු මුදලකට උපරිම රුපියල් ලක්ෂ 2ක් වගේ මුදලකට ඔයාලට මෙන්න මේ BIT උපාධි පාඨමාලාව සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතින් අනිත් වාසිය තමයි ඔයාලට ජොබ් එකක් කරන ගමන් වුණත් මේ උපාධි පාඨමාලාව සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතින් අපි මේ දේවල් වීඩියෝ එක පුරාවට කතා කරා. වාසි ගැන කතා කරපු නිසා අපි අවාසි මොනවද කියලාත් පොඩ්ඩක් කතා කරමු. ඉතින් ප්‍රධානතම අවාසිය තමයි නංගි මල්ලි මේ වෙදියාට ඉන්ඩස්ට්‍රිය ඇතුලේ තරංගය බොහොමත්ම වැඩි. මොකක් හරි ඩිග්‍රියක් කරන්න ඕන නිසා කරන්න කියලා හිතනවා නම් එහෙම කරන්න එපා. ඔයාගේ හිතේ කැමැත්තක් ආසාවක් තියෙන නම් විතරක් අනිවාර්යයෙන්ම මේ සඳහා සම්බන්ධ වෙන්න. මොකද මේ වෙද්දී IT ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ තියෙන තරංගය ගොඩක් ඉහළයි. ඉතින් ඒ තරංගයට මුහුණ දෙන්න නම් ඔයා හොඳ නොලෙජ් එකක් ගන්න අවශ්‍යයි. මොකද යුනිවර්සිටි ස්ටුඩන්ට් ගයිඩ් channel එක විදිහට අපිට මේ පාඨමාලාව ගැන හඳුන්වා දීලා විතරක් නවතින්න බෑ. අපි ඔයාලට ගයිඩ් එකක් දෙන්න ඕනේ. ඒ නිසා මම රෙකමන්ඩ් කරනවා ආයෙත් පාරක් ඔයාගේ හිතේ කැමැත්තක් ආශාවක් තියෙනවා නම් විතරක් මේ IT ශාස්ත්‍රයත් එක්ක සම්බන්ධ වෙන්න, IT ශාස්ත්‍රයේ උපාධියක් හදාරන්න, ඉදිරියේදී IT ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ වෙලා හොඳ රැකියාවක් කරන්න. ඔය දේවල් තමයි මොරටු විශ්වවිද්‍යාලයේ BIT පාඨමාලාවේ වාසි අවාසි විදිහට ප්‍රධාන වශයෙන්ම අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව ඔයාගේ මොකක් හරි අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් එකතු කරන්න. අවසාන වශයෙන් මතක් කරනවා ඔයාලට මෙන්න මේ BIT බාහිර උපාධි සඳහා ලියාපදිංචි වෙන්න අවශ්‍ය නම් මෙන්න මේ bit.um.lk කියන වෙබ්සයිට් එක හරහා ඔයාලට මේ පාඨමාලාව සඳහා ඇප්ලයි කරලා ලියාපදිංචි වෙන්න හැකියාව ලැබෙනවා. ඉතින් නංගි මල්ලි අද වීඩියෝ එකේ අවසානයේට අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම හිතනවා මොරටුව BIT පාඨමාලාවට අදාළව A to Z හැමදේම අද දවසේ අපිට කතා කරන්න හැකියාව ලැබුණා. ඉතින් වීඩියෝ එක ටිකක් දිග වෙන්න ඇති. ඉතින් මීට අමතරවත් ඔයාලට මොකක් හරි දෙයක් දැනගන්න අවශ්‍ය නම් නංගි මල්ලි අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද වීඩියෝ එක කොහොමද ඔයාලට ප්‍රයෝජනයක් ලැබුණාද නැත්නම් වීඩියෝ එක දිග වැඩිද ෂෝට් කරලා අවශ්‍යද ඔයාගේ රෙකමෙන්ඩේෂන් උත් එකතු කරන්න කමෙන්ට් එකක් විදියට. ඉතින් ආයමත් පාරක් මතක් කරනවා අපේ යුනිවර්සිටි ස්ටුඩන්ට් ගයිඩ් YouTube channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ වගේ අධ්‍යාපනික වීඩියෝත් එක්ක අපි ඉදිරියේදී හම්බ වෙමු. එහෙනම් හැම දිනෙකටම සුබ දවසක්. ජය වේවා.